guys, welcome to my YouTube channel. අද අපි රසම රස රෝස් පාන් එක්ක වැව්විස්සු කන්නයි යන්නේ. මේ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය අපිට අවශ්‍ය වෙන ඒවා මම දාලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම කරන්නේ ඉස්සු ටික හොඳින් හොදගෙන ඒවා මම මේ කපාත් ගත්ත පොඩ්ඩක් මේ තියෙන අවශ්‍ය කුළු බඩු ටික මම ලෑස්ති කරගත්තා. මේ කපලා මේ චොප් කරලා ඔක්කොම ලෑස්ති කරගත්තා. ඊට පස්සේ මුරුංග කොළත් ඕනේ. අපි ඒව දානවා මේවා උෂ්ණ නිසා ඒකේ සැර අඩු වෙන්න, කියන්නේ විස අඩු වෙන්න. එතකොට පොල් කිරිත් මම මේක ගත්තා, දිය කිරි, මිටි කිරි දෙකම මේ පොල් ගාලා වෙන් කරගත්තා. ඊට පස්සේ දැන් මම ඔක්කොම දාලා මික්ස් කරන්න හදන්නේ. ලුණු දැම්මා. ඊට පස්සේ ඉතුරු ටික මිරිස් කුඩු දානවා. මිරිස් කුඩු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න පුළුවන්. ඔයගොල්ලෝ හදන ප්‍රමාණය අනුව මේ තියෙන්නේ බැදපු මිරිස් කුඩු. ඊට පස්සේ මේවා දානවා. ගම් මිරිස් දැම්මා. ඊට පස්සේ 3-5 ටිකකුත් දාගන්න, ගොඩක් නෙවෙයි. ඊට පස්සේ කහ අඹරපු කහ තමයි අපේ ගෙදර තියෙන්නේ. මෙන්න මේ අඹරපු කහ දාලා ඊට පස්සේ මේ තියෙන සේරයි, ඉඟුරුයි, සුදුලුණුයි ඔක්කොම දාලා එකට මේ කියන්නේ බ්ලෙන්ඩ් කරගෙන මම පේස්ට් එකක් හදාගෙන ඒ ටිකක් දැම්මා. හොඳට ඉඟුරු සුදුලුණු දැම්මා. මේවට අල්ලගන්න. හොඳට අතගාගෙන මේක මැරිනේට් වෙන්න මම නම් පැය එකමාරක් විතර තිබ්බා. මට ටයිම් තිබුණ නිසා වෙන පැයක් තිබ්බත් ඒක ප්‍රශ්නයක් නැහැ. අද හොඳට මේකට වෙන්න මේවා කරන්න ඕනේ. හොඳට මැරිනේට් කරගන්න ඕනේ. මම නම් අවම විනාඩි 25ක් තිබ්බනම් ඇති. ඊට පස්සේ මම මේක මේ අර උතුරු ටික ඔක්කොම ලුණු, අවු මිරිස් ඒ ටික ඔක්කොම දාලා මේ තෙලේ රත් කරලා තෙලේ බැදලා ගන්නවා මිරිස් කුඩු. ඊට පස්සේ මැරිනේට් වෙච්ච ටික දාලා හොඳට කලවම් කරගෙන අපි මේක මේ ලිප් පොඩ්ඩක් රත් වෙන්න තියෙනවා. මුකුත් කිරි දාන්න නැතුව දැනට දාලා විනාඩි 5ක් විතර මේක හොඳට හැඳි ගාලා ඊට පස්සේ වහලා තියෙනවා. විනාඩි 5ක් විතර මඩ ගින්දරේ තමයි තියන්නේ. ඒකත් මඩ ගින්දරේ තිබුණාට පස්සේ අපි මේක වහලා තමයි තියන්න ළමයි. ඊට පස්සේ මේ කිරි දාගන්න පුළුවන්. අපි දිය කිරි මේව කරානේ. ඊට පස්සේ දිය කිරි එකතු කරලා ගින්දරේ තියන්න. ආයිමත් විනාඩි 10ක් විතර ඒ තියලා එක මේවා වුණාට පස්සේ දිය කිරි ඉවර වුණාට පස්සේ අපි මිටි කිරි ටිකක් පිටි කරන් දාන්න ඕනේ. ඒක හොඳට තැම්බෙනවා දිය කිරි. ඊට පස්සේ අන්තිමට මිටි කිරි ටික දානවා. අපි තක්කාලි ටික කපා ගත්තනේ. තක්කාලි ටිකත් මේකට දාන්න ළමයි. මේ ඊට පස්සේ තක්කාලි ටික දාලා තමයි වහන්න ඕනේ. අන්තිමට මේ මිටි කිරි ටික දාද්දි තක්කාලි ටික දාන්න අන්තිමට. ඒක මේ අනිවාර්යෙන් අවශ්‍යයි. තක්කාලි එක තමයි මේක රස වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මේ හොඳට මේක මික්ස් කරගන්න. මේ දැන් දීකිරි රත්න අපි මේ මුරුංග කොළ තියෙනවා. මුරුංග කොළත් ඒකට දාන්න. මේකේ තියෙන මේ උෂ්ණ ගතිය අඩු වෙන්න, විස නැසන්න තමයි අපි ඒක දාන්නේ. ඒ නිසා මේක දාලා මේ කිරි මදිනා කිරි තව ටිකක් දාලා හොඳට මේ ගින්දර චුට්ටක් වැඩි කරත් කමක් නැහැ. මද ගින්න ඉස්සෙල්ලා තිබුණු නිසා ගින්දර වැඩි කරලා ටික මේ ආකාරයට පොඩ්ඩ මේ පොඩක් හැඳිත් ගන්න ළමයි. මේව වෙන තියන්න. ඊට පස්සේ අපිට ඉවරයි. රස බලන ටයිම් එකේ අපි රස බලන්න යන්නේ. පාන් එක තමයි. ඉතින් මගේ හස්බන්ඩ් නම් කනවා රසට. ඔන්නොච්චරයි. Thank you.